කන්දේ තමයි කැකිල්ල පිටිය වැව. එතකොට රැටින් පේන්නේ වවුල් කැලේ රක්ෂිතේ. फ्रेंड्स අපි දැන් වැව බලමු. මේ තියෙන වැවේ පිටවාල. ඒකෙන් කරන්න වැවේ වැඩි වතුර ටික අයින් කරන එක. මේ තමයි වැව බැම්ම. මේකෙන් තමයි වැව ආරක්ෂා වෙන්නේ. එහෙනම් වැව බැම්ම දිගේ වටයක් ගිහින් බලමු. මෙතෙන් දම් බලද්දි වැව ලස්සනට පේනවා. ඒ වගේම අතන ලස්සන කුඹුරු යායකුත් තියෙනවා. මට බයයි අපි යනවා කියලා. මේක තමයි වැවේ සොරවුව. මේකෙන් තමයි කුඹුරු වලට වතුර නිදහස් කරන්නේ. ඒකට මෙතන කීයකක් තියෙනවා. ඔයාලා අම්මලා තාත්තලා එක්ක මේ වැවේ නාන්න එනවා නම් පරිස්සම් වෙන්න. මේ වැවේ කිඹුල්ල ඉන්නවා. ඒකට අදාළ පුවරුව තමයි මේ. දැන් සොරවුව දැක්කනේ. ඒ සොරවුවෙන් පිට වෙන වතුර ටික මේ කාණු ආධාරයෙන් තමයි වෙල් වලට යන්නේ. අපි මේ ලස්සන වැවේ උල්ලට යනකොට අපිට හම්බෙනවා මුල් ගල. අපි එහෙනම් ඒක බල්ලෙන්ද දැන් යමු. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපි වැවේ හාකරෝලි දැන් දැක්ක වවුල් කැලේ වනාන්තරයේ තමයි දැන් මේ පේන්නේ. එතකොට මේක යෝධ වල්දල් ගහ. එතකොට මේ වල්දල් ගහ යට තියෙන්නේ මේ වැවට අයිති මුල් ගල. එතකොට මේ වැව ඉදි කරලා තියෙන්නේ 1986. ඊට පස්සේ මේ වැව අය අල්තඩියා කරලා තියෙනවා 2005 දී. බොහොම ස්තුතියි මම නරඹුවා. තවත් මේ වගේ වීඩියෝ බලන්න දිනු TV සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බටාටයි. ටටා.